ආයුබෝවන් ආදරෙන් පිළිගන්නවා ඔයාව අදත් මගේ channel එකට. මේක විශේෂ පික කාඩ් රීඩින් එක. විශේෂයෙන්ම මේ පණිවිඩය ඔයා රැට නිදාගන්න කලින් ඔයා දැක්කනම් ඔයා අනිවාර්යෙන්ම මේ පණිවිඩය මොකක්ද කියලා බලන්න. අපේ ජීවිතේ සමහර වෙලාවට අපි යම් යම් දේවල් ගැන හිතලා ගොඩාක් මානසික වැටෙන අවස්ථා තියෙනවා. ඒ වගේ දවස්වලට අපිට නිින්ද යන්නේ නැතුව ලොකු කල්පනාවක අපි ඉන්නවා. එහෙම නැත්නම් ඔයාලගේ ජීවිතේ හෙට උදේට ගන්න ඕන වැදගත් තීරණයක් ගැන ඔයා දෙවියන්ගෙන් එහෙම නැත්නම් යුනිවර්ස් එකෙන් පණිවිඩයක් අහන්න බලාපොරොත්තු වෙන්න ඉන්නවා වෙන්න පුළුවන්. ඉතින් එහෙම කෙනෙක් නම් ඔයාටම තමයි මේ රීඩින් එක අද ලැබිලා තියෙන්නේ. සුපුරුදු පරිදි අදත් ඉරේ 30 වෙනවා ෆයිල්ස් 3ක්. ඔබේ හිත හොඳින් එකඟ කරගෙන ගැඹුරු හුස්මක් කරගන්න. ඔබේ හිත වඩාත්ම ආකර්ෂණය වෙන ෆයිල් එක සිලෙක්ට් කරගන්න. අපි බලමු මේ යුනිවර්ස් එකෙන් ඔයාට කියන්න තියෙන විශේෂ පණිවිඩය මොකක්ද කියලා. එහෙනම් ඔයා සිලෙක්ට් කරගත්ත ෆයිල් එකෙන් අපි හමු වෙමු. ආයුබෝවන් ආදරෙන් පිළිගන්නවා ෆයිල් නම්බර් 1 සිලෙක්ට් කරගත්ත ඔයා. ඉතින් ඔයාලා ආකර්ෂණය වුණේ ෆයිල් නම්බර් 1 වෙතට නම් මේ ෆයිල් එකට ආකර්ෂණය වුණ ඔයාලා බොහෝම දෙනෙක් මේ දවස්වල යම් කිසි මානසිකව වෙහෙස වීමකින් ඉන්නවා කියලා පෙන්눔 කරනවා. ඔයාලා සමහර දෙනාගේ හිත ඇතුලෙන් ලොකු බියක් අසරණ කමක් හෝ යම් කිසි හිරවීමක් වගේ හැඟීමක් දැනෙනවා ඇති. ඔයාලගේ ජීවිතයේ සිද්ධ වෙච්ච පරණ සිදුවීමක් හරි ඔයාගේ ජීවිතයේ හිඳපු පැරණි කෙනෙක් ගැන හරි ඔයත් රැතිස්සේ ලොකු කල්පනාවක ඉන්නවා වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඔයාගේ අතීතයේ හිටපු කෙනෙක් ගැන මේ කෙනා බොහෝ විට හැඟීම් පෙන්වන්න දන්නේ නැති එහෙම නැත්නම් ටිකක් තද ගති ගුණ තියෙන තද වචන වලින් ඔයාගේ හිත රිදවපු කෙනෙක් වෙන්නත් පුළුවන්. ඉතින් මේ පුද්ගලයා නිසා ඔයාට ලොකු අසාධාරණයක් වෙලා තියෙනවා කියලාත් මේ රීඩින් එකෙන් පෙන්눔 කරනවා. මේ වගේ තිබුණු අඳුරු මතක නිසා සිත රිදවීම නිසා අදටත් ඔයාගේ හිතේ පැරණි මතක අලුයට කිනි වගේ තියෙනවා කියලයි මේ රීඩින් එකෙන් පෙන්눔 කරන්නේ. ඉතින් රැට නිදාගන්න යනකොට ඔයාගේ හිතට ඉබේටම මේ නිෂේධනාත්මක සිතුවිලි නෙගටිව් ප්‍රශ්න නෙගටිව් එනර්ජිස් ගලාගෙන එන්නේ ඔයාගේ අතීතයේ තිබුණු මේ වගේ අමිහිරි සිදුවීම් වල බලපෑම තව දුරටත් ඔයාගේ ජීවිතෙන් තාමත් අයින් වෙලා නැති නිසායි. ඉතින් ඔයාට ඔයාගේ ස්පිරිට් ගයිඩ්ස්ලා දෙනවා විශේෂ පණිවිඩයක්. මේ යුනිවර්ස් එකෙන් ඔයාට කියන්නේ ඊටම බලවත් ආධ්‍යාත්මික ශක්තියක් වගේම ඉහළ අභ්‍යන්තර දැක්මක් ඉහළ ඉන්ටියුෂන් එකක් තියෙන පුද්ගලයෙක් තමයි ඔයා. ඔයා තුල ඕනෙම නෙගටිව් දෙයක් පොසිටිව් දෙයක් බවට පරිවර්තනය කරන්න පුළුවන් රහස් ශක්තියක් තියෙනවා. හැබැයි ඔයා මේ ඉන්න තත්ත්වයක් එක්ක ඔයාට ඒ අඳුර ගන්නවත් හැකියාවක් ලැබිලා නැහැ. ඔයාගේ හිතේ තියෙන මේ බිය ඒ වගේම අතීත වේදනාවන් කියන දේවල් නැති කරලා දාලා ඔයා තුල මේ සැඟවෙලා තියෙන රහස් ශක්තිය ඔයාගේ දියුණුවට යොදා ගන්න කාලයයි මේ ඇවිත් තියෙන්නේ. ඔයා පිටින් උත්තර හෙව්වට ඔයාගේ ප්‍රශ්න වලට උත්තර තියෙන්නේ ඔයා තුලමයි. ඉතින් ඔයාට ඔබේ ගාඩියන් ඒන්ජල්ස්ලා කියන්නේ බය වෙන්න එපා. ඔයාගේ අඳුරුතම සහ අමාරුම කාලයයි දැන් මේ අවසන් වීගෙන යන්නේ. ඉදිරියට ඔයාගේ ජීවිතේට ඊටම සුන්දර හදවතින්ම සතුටු වෙන්න පුළුවන් පවුලක් එහෙම නැත්නම් ආදරයක් සහිත පසුබිමක් වගේම මූල්‍යමය වශයෙන් ගොඩාක් ස්ථාවර වෙන විශාල ශක්තියක් ගලාගෙන එනවා. ඔයා අද රැට නිදාගන්න කලින් ඔයාගේ හිත රිදවපු ඒ පැරණි මතකයන් පැරණි මිනිසුන්ව හිතෙන් නිදහස් කරන්න ඔවුන්ව රිලීස් කරන්න ඔයාගේ ජීවිතේ අලුත් ගමනකට යන්න ඔයා ලෑස්ති වෙන්න. ඉතින් ඔයා ආකර්ෂණය වුණේ ෆයිල් නම්බර් 1 වෙතට නම් ඔයාට ඔයාගේ ආදරණීය ගාඩියන් ඒන්ජල්ස්ලාත් විශේෂ පණිවිඩයක් එවලා තියෙනවා. ඉතින් මේ පණිවිඩය බලන්න කලින් ආදරෙන් මතක් කරනවා ෆයිල් නම්බර් 1 සිලෙක්ට් කරපු ඔයා ඒන්ජල් නම්බර් 11 කියලා කමෙන්ට් කරන්න, වීඩියෝ එකට ලයික් කරන්න, ආදරණීය විශ්ව මාතාවට ස්තුතිවන්ත වෙන්න වගේම අපි මේ වගේ වටිනා රීඩින් එකක් දාපු ගමන්ම නොටිෆිකේෂන් එක ලබා ගන්න බෙල් බටන් එක ඕල් කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ෆයිල් නම්බර් 1 සිලෙක්ට් කරගත්ත ඔයාට අද මේ ගාඩියන් ඒන්ජල්ස්ලා කියන්නේ මේ වගේ පණිවිඩයක්. ඔබේ අභ්‍යන්තරයේ ඇති ආලෝකය කෙරෙහි විශ්වාසය තබන්න. ඔබ පසු කරමින් සිටින්නේ අඳුරතම කාල පරිච්ඡේදයේ අවසාන භාගයයි. අතීතයේ සිදු වූ රිදවීම් සහ අසාධාරණයන් ඔබේ බලය නැති කිරීමට සමත් වුණේ නැත. එම වේදනාවන් ඔබේ ආත්මය පරිපූර්ණ කරන අත්දැකීම් බවට පරිවර්තනය කරගන්න.
අද රාත්‍රියේ ඔබේ සියලු බිය සහ මානසික බර අප වෙත භාරදී නිදහස් වෙන්න. ඔබට අහිමි වූ සෑම දෙයකටම වඩා අතිශයින්ම සුන්දර සහ ස්ථාවර අනාගතයක් අපි ඔබ වෙනුවෙන් සූදානම් කර ඇත. ඔබ තනි වී නැත. අපි සෑම විටම ඔබව ආරක්ෂා කරන්නෙමු. ඉතින් ෆයිල් නම්බර් 1 සිලෙක්ට් කරගත්තාට අද මේ විශ්වයෙන් ලැබුණේ මේ වගේ පණිවිඩයක්. එහෙනම් අතට ගිහින් එන්න, සතුටින් ඉන්න. ආයුබෝවන්, ආදරෙන් පිළිගන්නවා ෆයිල් නම්බර් 2 වෙත ආකර්ෂණය වුණු ඔයා. ඉතින් ආකර්ෂණය වුණේ ෆයිල් නම්බර් 2 වෙතට නම් කියන්න ඕනේ ඔයාලා බොහොම දෙනෙක්ගේ සිටුේෂන් එක ගැන කතා කරද්දී ඔයාලා බොහොමයක්ම රැට කොට්ටේ ඔළුව තියාගෙන අඬන තරමටම නැත්නම් හිත ඇතුලෙන් දඟලන තරමටම ලොකු වේදනාවක ඉන්න අය විය හැකියි කියලායි පෙන්වම් කරන්නේ. විශේෂයෙන්ම කවුරු හරි ආව රවට්ටලා යම් කිසි ප්‍රයෝජනයක් කරන් එහෙම නැත්නම් ඔයාට ඕනම අවස්ථාවක හදිසියෙම ඔයාව තනි කරලා ගිහින් තියනවා විය හැකියි. මේ කෙනා ඔයාව අත කොළුවක් කරගත් වගේ හැඟීමක් ඔයාට දැනෙනවා. මේ දේවාගේ පවුලෙන් වෙච්ච අසාධාරණයක් එහෙම නැත්නම් ඔයාගේ ආදරයෙන් එහෙම නැත්නම් ඔයාගේ හොඳම යාළුවෙක්ගෙන් මේ විදිහට ඔයාට ආසන්නයේම හිටපු ඔයා වඩාත් කැමැත්තෙන් හිටපු මිනිසුන්ගෙන් සිද්ධ වෙච්ච දෙයක් වීමට ඊට වැඩි. ඔයාට මේ වුණු කිසිම දෙයකට සැබෑ පිළිතුරක් හෝ සමාවක් ඉල්ලීමක්වත් ලැබිලා නැහැ. ඒ නොවිසඳුණු ප්‍රශ්න නිසා ඔයාගේ හිත තාමත් රිදවෙමින් තිබෙනවා කියලයි මේ රීඩින් එකෙන් ලැබෙන සංඥා අනුව නම් පෙන්වම් කරන්නේ. ඉතින් ඔයාට ඔයාගේ ස්පීඩ් ගයිඩ්ස්ලා දෙන්නේ මේ වගේ පණිවිඩයක්. මේ තමයි ඔබට ලැබෙන ලොකුම සහනය. ඔයාගේ නම් මේ තියෙන අඳුරු කාලය ෂණිකව වෙනස් කරගන්න ඔයාට පුළුවන්කමක් තියෙනවා. මේ යුනිවර්ස් එක සහ ඔයාගේ ආරක්ෂක ආත්මයන් ඔයාගේ ස්පීඩ් ගයිඩ්ස්ලා ඔයාව සම්පූර්ණයෙන්ම ආරක්ෂා කරනවා. සිදුවීම් ගොඩක් වේගයෙන් පක්ෂපාතීව වෙනස් වෙන්න යනවා. බොහෝ විට ඔයාලගේ ජීවිතේට හෙට උදේ වෙනකොටම හිතට අලුත් ආරම්භයක් ගැන ලොකු බලාපොරොත්තුවක් සහ ශක්තියක් එකතු වෙලා තියෙවි. ඒ වගේම ඔයාගේ ජීවිතේට ඊටම සුන්දර එකිනෙකා තේරුම් ගන්න ආදරයක් හෝ සැබෑ සම්බන්ධතාවයක් නැවත පැමිණේවි. ඒ කෙනා ඔබේ ජීවිතේ තිබුණු ඔයාව දාලා කියපු කෙනෙක් විය හැකි බවකුත් මේ රීඩින් එකෙන් පෙන්වම් කරනවා. මේ කෙනා වැරදි තීරුම් අරන් වෙනස් වෙලා ඒම හෝ ඒ කෙනාටත් වඩා අලුත් හොඳ කෙනෙක් ඔබේ ජීවිතයට එීම ඉඩකඩක් ඔබට පෙන්වම් කරනවා. ඔයාගේ ආත්ම ශක්තිය සහ ආකර්ෂණීය බව නැවත මතු කරගන්න. වෙන අයට ඔයාගේ ජීවිතය පාලනය කරන්න දෙන්න එපා. අතීතය අතහැරලා හෙට උදේ ඉඳන්ම ඔයා ආස කරන ඔයාට සතුට දෙන වැඩක් වෙනුවෙන් කාලය යොදවන්න. ඔයාගේ වටිනකම තීරණය කරන්නේ ඔයා මිසක් අන් අය නෙවෙයි කියලා මේ විශ්වයට ඔයාට මතක් කරන්නට ඕනේ. ඒ වගේම තමයි ඔයා ආකර්ෂණය වුණේ ෆයිල් නම්බර් 2 වෙතට නම් ඔයාට ඔයාගේ ආදරණීය ගාඩියන් ඒන්ජල්ස්ලාත් විශේෂ පණිවිඩයක් ලබා දීලා තියෙනවා. ඉතින් මේ පණිවිඩය බලන්න කලින් ආදරෙන් මතක් කරනවා ෆයිල් නම්බර් 2 සිලෙක්ට් කරගත්ත ඔයා ඒන්ජල් නම්බර් 22 කියලා කමෙන්ට් කරන්න, වීඩියෝ එකට ලයික් කරන්න, ආදරණීය විශ්ව මාතාවට ස්තුතිවන්ත වෙන්නත් අපි මේ වගේ වටිනා වීඩියෝ එකක් දාපු ගමන්ම නොටිෆිකේෂන් එක ලබා ගන්න බෙල් බටන් එක ඕල් කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ෆයිල් නම්බර් 2 සිලෙක්ට් කරගත්තාට ඔයාගේ ගාඩියන් ඒන්ජල්ස්ලා ලබා දෙන්නේ මේ වගේ පණිවිඩයක්. දිව්‍යමය ආරක්ෂාව සහ ෂණික වෙනස් වීම ඔබ වෙතටයි. සිදු වූ දෙයට ඔබට සාධාරණයක් නොලැබුණද විශ්වයේ සාධාරණත්වය කිසි විටකත් වරදින්නේ නැත. අන් අයගේ පාලනයෙන් සහ රැවටීම් වලින් නිදහස් වීමට කාලය පැමිණ ඇත. ඔබ අඬන සෑම කඳුළු බිඳුවක්ම අප දකින අතර එම වේදනාවන් වෙනුවට මහත් වූ සතුටක් සහ සැබෑ ආදරයක් ඔබේ ජීවිතයට ගෙනීමට අපි කටයුතු කරමින් සිටිමු. අතීතයේ දොරවල් වැසෙන්නට හැර හෙට උදෑසන විවර වෙන අලුත් දොරටුව දෙස බලාපොරොත්තුවෙන් බලන්න. විශ්වය ඔබේ ආරක්ෂක පවුර බව මතක තියාගන්න. ඉතින් ඔය ආකර්ෂණීය උනේ ෆයිල් නම්බර් 2 වෙතට නම් ඔයාට අද ලැබෙන්නේ මේ වගේ පණිවිඩයක්. එහෙනම් හන්දට ගිහින් එන්නම්, සතුටින් ඉන්න. ආයුබෝවන්, ආදරෙන් පිළිගන්නවා ෆයිල් නම්බර් 3 සිලෙක්ට් කරපු ඔයා. ඉතින් ආකර්ෂණීය උනේ ෆයිල් නම්බර් 3 වෙතට නම් ඔයාට මේ විශ්වයෙන් කියන්නේ මේ වගේ පණිවිඩයක්. ඔයාලා බොහෝම දෙනෙක් ගොඩාක් කාලයක් තිස්සේ ජීවිතේ විවිධ අභියෝග එක්ක තනිවම සටන් කරලා මේ වෙලාව වෙනකොට ගොඩාක් මහන්සි වෙලා ඉන්නවා කිව්වොත් නිවැරදි.
ඔයාලා ඇත්තමෙන් ලොකු වගකීම් සමූහයක් කරේ තියාගෙන ඉන්නවා. මට නම් මේවා හරියන්නේ නැහැ. මම මේකට සුදුසු නැහැ කියන සොයන් සැකය වගේම අඩු වටිනාකම තමන් ගැනම තියෙන අවතක්සේරු කරන සිතුවිලි කියන හිරකිතරවා හිර වෙලා ඉන්නේ. ඔයා අන් අයට අනුකම්පා කරන කෙනෙක් වුණත් ඔයා ගැන හිතන්නේ නැතුව ඔයාටම ගොඩක් තදින් ඉන්නවා. ඔයාට ඔයා ගැන බලන්න වෙලාවක් නැහැ. ඔයාමයි ඔයාගේ ජීවිතේ හිර කරගෙන ඉන්නේ. ඔයාට මේ ස්ට්‍රීට් ගයිඩ්ස්ලා කියන්නේ ඔයා කිසිම වෙටක පැර දෙන්න ආපු කෙනෙක් නෙමෙයි. ඔයා සැපෑ ශක්තියක් දරාගෙන මේ පොළවට ආපු කෙනෙක්. ඔයාගේ අතට අලුත් අවස්ථාවන් දෙකක් ලැබෙන්න යනවා. ඒ එකක් ලොකු අලුත් මූල්‍යමය හෝ රැකියා හෝ ව්‍යාපාරික අංශයෙන් ලැබෙන අවස්ථාවක්. අනිත් එක ඔයාගේ ජීවිතය වෙනස් කරන අලුත් උද්‍යෝගිමත් අදහසක්. ඔයාගේ ජීවිතේ පරණ කරදරකාරී එක රවුමක කැරකෙන එකම චක්‍රයක කැරකෙන කාලය දැන් ඉවර වීගෙන යන්නේ. දැන් තියෙන්නේ අලුත් අවස්ථාව හරියට අල්ලගන්න එකයි. ඔයාලා බොහොම දෙනෙක්ගේ ජීවිතේ අවුරුදු ගාණක් යනකම් ඔයාලට දැනෙනවා ඇති එක තැනම පල්ලුණා වගේ ස්වභාවයක්. ලෝකයේ ඉදිරියට යද්දී ඔයාගේ වටපිටේ ඉන්න මිනිස්සු ඉදිරියට යද්දී ඔයාට දැනෙනවා ඇති ඔයා එකම තැනක කොටු වෙලා ජීවත් වෙනවා කියලා. ඉතින් ඔයාට මේ විශ්වය කියන්නේ ඔබේ ජීවිතේ මේ කුඩා අලුත් පියවර ඔයාව ගෙනියනවා පූර්ණ සතුට සහ නායකත්වය වගේම ඉහළම මූල්‍යමය වගේම පෞල් සංස්ථාවේ ස්ථාවරත්වය වෙතට. ඔයා ඉදිරියේ තේරීම් කිහිපයක්ම තිබෙනවා. ඔයාට ප්‍රයෝජනයක් නැති ඔයාව මානසික වට්ටන සිතුවිලි වගේම ඒ අස්ථාවර මිනිස්සු ඒ නෙගටිව් එනර්ජිස් අතහැරලා දාලා ඔයාගේ අනාගතයට වැදගත් වෙන තේරීම් විතරක් වගේ කරගන්න. අනාගතයට වැදගත් වෙන ඔයාට පොසිටිව් එනර්ජි එකක් කියන මිනිස්සු විතරක් වගේ ජීවිතයට ලං කරගන්න. මොකද ඔයාගේ අනාගතය ගොඩක් දීප්තිමත්. ඉතින් ඔයා ආකර්ෂණ වුණේ පයිල් නම්බර් 3 වෙතට නම් ඔයාගේ ආදරණීය ගාඩියන් ඒන්ජල්ස්ලාට ඔයාට විශේෂ පණිවිඩයක් දීලා තියෙනවා. ඉතින් මේ පණිවිඩය බලන්න කලින් ආදරෙන් මතක් කරනවා පයිල් නම්බර් 3 සිලෙක්ට් කරගත්ත ඔයා ඒන්ජල් නම්බර් 33 කියලා කමෙන්ට් කරන්න, වීඩියෝ එකට ලයික් කරන්න, ආදරණීය විශ්ව මාතාවට ස්තුතිවන්ත වෙන්න වගේම අපි මේ වගේ වටිනා රීඩින් එකක් දාපු ගමන්ම නොටිෆිකේෂන් එක ලබා ගන්න බෙල් බටන් එක ඕල් කරන්න අමතක කරන්න එපා. ඉතින් පයිල් නම්බර් 3 සිලෙක්ට් කරගත්ත ඔයාට ඔයාගේ ආදරණීය ගාඩියන් ඒන්ජල්ස්ලා කියන්නේ මේ වගේ පණිවිඩයක්. ඔබ සැබෑ ජයග්‍රාහකයෙකි. අලුත් දොරටු ඔබේ ජීවිතයට විවෘත වේවි. ඔබ තනිවම ඉවසූ බර සහ කළ කැපකිරීම අපිට හොඳින්ම පෙනුනේ. ඔබ ගැන ඔබ සැක කිරීම නතර කරන්න. ඔබ කිසි විටකක් අසාර්ථක වීමට කෙනෙකු නොවේ. ඔබේ කර්මත ඇති බරින් කොටසක් නිදහස් කර විශ්වයට බහර දෙන්න. ඔබට සුදුසු නව මූල්‍යමය හෝ රැකියා වගේම ජීවන අවස්ථාවන් අද සිට ඔබ වෙතට ගලායමට පටන් ගනී. පැරණි චක්‍රය අවසන්. ඔබේ නායකත්වය සහ ආත්ම ශක්තිය පෙරදැරිව ඔබට හිමි දීප්තිමත් අනාගතය වෙත ජයග්‍රාහීව පියනගන්න. ඉතින් පයිල් නම්බර් 3 සිලෙක්ට් කරගත්තාට අද මේ විශ්වෙන් ලැබෙන්නේ මේ වගේ සුබ පණිවිඩයක්. එහෙනම් අදට ගිහින් එන්න, සතුටින් ඉන්න.